ඔව් දැන් බලමු ප්‍රථම පන්දුව. ඔව් වයිට් පන්දුව ප්‍රථම පන්දුව වයිට් පන්දුව. යුරෝපියන් කණ්ඩායම මේ වෙන විට නයිට්ස් කණ්ඩායම පන්දුවට පහර එල්ල කරන්නේ. ඔව් පන්දු පාරක් එල්ල කරන ඉහළින් මැදිය යන ලකුණු 6ක් විය යුතුයි ලකුණු 6යි. සමරු නිමේෂ් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා ලකුණු 6කින් රාශියක් ලබා දෙන හැම කණ්ඩායමක්ම. ඔව් එවර 6ක් දැවැන්ත 6ක් මිඩ් විකට් කලාපෙන් සමරු නිමේෂ් ඒ අවස්ථාවේදී සාර්ථක වෙනවා නිදා. තවත් ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 6යි. ඒ අන්දමි. එවර පාල්ලෑන් පැමති පන්දුව. එවර ලකුණු 4යි රැක ගැනීමට හැකියාවක් නැහැ. මිඩ් ඔෆ් ක්‍රීඩකයා අතින් පන්දුව ගිලිනවා. ලකුණු 4ක් ලබා ගන්න ඒ තිමිර සංකල්ප එල්ල කරන පන්දු පාරක් එල්ල කරනවා. ඔව් දී යනවා 4 සීමාව කරා පසුපස පන්දුව කරා දිව යන නමුත් නතර කිරීමට හැකියාවක් නැහැ. ඉල්ලීමක් කරන ප්‍රබල ඉල්ලීමක් දැවි යනවා. ඒ අනුව තිමිර සංකල්ප දැවි යනවා විකට්ටුව මුවාකර වර්ධන හසු වෙනවා. මිඩ් විකට් කලාපෙට පන්දුව රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි ලකුණ කරා පැතිමාරු කර ගන්නවා ක්‍රීඩකින්. මෙන්සා පන්දු පාරක් එල්ල කරා ඉහළ මැද යන ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 4ක් ලබා ගන්නවා. දිව්‍යනෝ පන්දු පාරක් එල්ල කරනවා මිඩෝන් කලාපෙට මේ දැන් පසු කරනවා 4 සීමාව කිසිම සමාවක් නැහැ. පුල්ටෝස් පන්දුව ඔව් මිඩ් විකට් කලාපේ ලකුණු 6යි නිපන්දුවක් ලෙස නම් කරනවා මිනිසුරුවන් දෙපළ. ඔව් නැවතත් මිඩ් විකට් කලාපෙන් දැවැන්ත 6ක් ක්‍රීඩා පිටියෙන් එලීටමයි පත් වෙන්නේ. එවරත් උතල්ලු කරන්න ඩීප් පයින් ලෙග් කලාපෙන් දැන් ඇදී යනවා තවත් ලකුණු 4ක්. ඒ සමරු නිමේෂ් ලබා ගන්නා 46 වන ලකුණයි කණ්ඩායමට එරෙහිව. එවර ඉල්ලීමක් කරනවා ඔව් දැවි යනවා. ඔහු මෙම පන්දුවාරයේ වෙනස්කමක්. ඔව් මෙවර බනුජ බිම්සර පන්දුව පිටිපස්සේ එක ක්‍රීඩකයෙක් ලකුණු 4 සීමාවෙම උල්ටෝස් පන්දුවක් එල්ල කරනවා දැවැන්ත 6ක් මිඩ් විකට් කලාපෙන් අර්ධ සතිකයේ වාර්තා කරන යනුව සමරු නිමේෂ් ලකුණු 53යි පන්දු 35ක් තුලදී 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 4ක් සමග එවර මිඩ් විකට් කලාපෙන් නැවතත් දැවැන්ත 6ක් එල්ල කරනවා සමරු නිමේෂ්. අනර්ග ඉදිමක් ගොඩ නගනවා නායක සමරු නිමේෂ්. ඔව් පන්දු පාරක් එල්ල කරනවා එවර ලකුණු 4ක් ලබා ගන්නවා මනුජ බිම්සර අංක 47 ක්‍රීඩකයා. පන්දු පාරක් එල්ල කරන්නේ ඔව් දැවි යනවා. ඔව් දැවි ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරනවා. උල්ටෝස් පන්දුව නැවතත් ක්‍රීඩාංගණයෙන් එළියටම පතිත වෙනවා. කිසිම සමාවක් නැහැ. නිදහස් පාරක් තිබෙන්නේ. පන්දු පාරක්. ඔව්. දැවි යනවා. සචින් දැවි යනවා. දුවද්දී දවා ගන්නවා. ලකුණු නොලබාම දවා ගන්නවා. මස්සිමෝ කොස්තා පන්දු පාරක් එල්ල කරනවා ඉහළින් මැද යනවා ලකුණු 6ක් විය යුතුයි. නෑ ලකුණු 4ක් ලබා ගන්නවා මේ අවස්ථාවේදී. පන්දු පාරක් එල්ල කරනවා මිඩ් විකට් කලාපෙන් ලකුණු 6යි. නැවතත් දැවැන්ත 6ක්.
පන්දු පාරක් එල්ල කරනවා කව දෙසින් ඇදී යනවා ලකුණු 4ක් විය යුතුයි ලකුණු 4යි මේ දැන් පසු කරනවා එවර හොඳ පන්දුවක් හොඳ පන්දු පාරක් ඩිවොන් ෆෙඩරිකෝගේ පන්දු පාරක් එල්ල කරනවා ඉහළින් ඇදී යනවා ලකුණු 4යි ඩීප් ස්ක්වාලෙක් කලාපෙන් ඇදී යන සලස්සනවා ලකුණු 4යි ඩිවොන් ෆෙඩරිකෝ ලකුණු 4ක් ලබා ගන්නවා උඩනේ බබා ඒකත් උඩනේ මල්ලි ඒකත් උඩනේ නැවතත් ස්ක්වාලෙක් කලාපෙට ක්‍රීඩකයෙක් රඳවා නැහැ වර ලකුණු 4යි මේ දැන් පසු කරනවා 4යි ස්ක්වාලෙක් කලාපෙන් ලකුණු 6ක් දැවැන්ත 6ක් නැවතත් පන්දුවට පෙරේත කරනවා කිව්වොත් නිවැරදි පන්දු පාරවල් එක ඉවරයි පන්දු පාරක් එල්ල කරනවා ඉවර ලකුණු 4යි ස්ක්වාලෙක් කලාපෙන් දැන් පසු කරනවා අනුජ තවත් ඉහළින් මැදි යනවා අනුජ අප්සරගෙන් ලකුණු 4ක් මිඩ් විකට් කලාපෙන් සමරු නිමේෂ් පන්දු පාරක් එල්ල කරනවා ඉහළින් මැදි යන පන්දු බිම දිගේ ඇදී යන්නේ ලකුණු දෙකක් ලබා ගන්නවා ලකුණු 100 වාර්තා කරනවා සමරු නිමේෂ් ඒ අනුව ලකුණු 100යි සමරු නිමේෂ් කණ්ඩායමේ නායකයා 70 පන්දු 74 තුලදී ලකුණු 100යි ත්‍යක් රැකගෙන නවත් පන්දු පාරක් එල්ල කරනවා ලකුණු 4ක් වේදී දැන් පසු කරනවා තවත් ලකුණු 4ක් පන්දු පාරක් එල්ල කරනවා හිසට යලින් තවත් ලකුණු 4ක් විය යුතුයි එක්ස්ට්‍රා කව පන්දු රකින්න හිසට යලින් එල්ල කරන 4 පාර දැන් නැවතත් අනුජ අප්සරට පන්දු පාරක් එල්ල කරන හිසට යලින් එක්ස්ට්‍රා කව දෙසින් තවත් ඇදී යනවා ලකුණු 4ක් ලකුණු 308යි පන්දු පාරක් එල්ල කරනවා තවත් ලකුණු 4ක් නැවතත් පන්දු පාරක් තවත් එක්ස්ට්‍රා කව දෙසින් ඇදී යනවා තවත් ලකුණු 4ක් තවත් ලකුණු 4ක් එවර ස්ක්වාලෙක් කලාපෙන් දැවැන්ත 6ක් සමරු නිමේෂ්ගෙන් තරගයේ වාසි අත්පත් කරගෙන හමාරයි පන්දු පාරක් එල්ල කරන අනුජ අප්සර උඩ පන්දුව ලෙස නෑ ලකුණු 6ක් අනුජ අප්සර අර්ධ සතකයේ ආසන්නේ පන්දු පාරක් එල්ල කරන උඩ පන්දුවක් රැක ගන්නවා අනුජ අප්සර ලකුණු 42කට දවා ගන්නවා පන්දු 29 තුලදී ඒ අනු සුරක්ෂිතව ආරක්ෂා කරනවා පන්දු පාරක් එල්ල කරනවා ඊසට ඉහළින් දැන් මේ 4 සීමාව පසු කරනවා තරගයේ වීරයා උනේ තිබෙන සංකල්ප ප්‍රැන්සිස් නිමන්ත ඊට දැවැන්ත 6ක් එල්ල කරනවා මේ අවස්ථාවේදී දැන් සමරු නිමේෂ් පන්දු පාරක් එල්ල කරනවා ඉහළ මැද යන ලකුණු 6යි දැවැන්ත 6ක් නැවතත් ලෝනෝප් කලාපෙන් ඇදී යන්න සලස්වන්නේ දැවි යනවා කෙලින්ම කඩුල්ලේ දැවටෙනවා බිලාල් සමත් වෙනවා ප්‍රැන්සිස් නිමන්ත ලකුණු 8ේදී ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ඒ 7 වෙනි ඉහළින්ම පාරක් එල්ල කරනවා ලකුණු 4යි මේ අවස්ථාවේදී නැවතත් ෆුල් ටොස් පන්දුවට ලකුණු 6ක් ලැබෙනවා රිසල් සමරුගේ පිටෙන් සමරු වෙත පන්දුවක් එමසල අගනා පුල් කිරීමක් ඩීප් මිඩ් විකට් කලාප හැර ලකුණු 6ක් ලැබෙනවා සමරුගේ පිටෙන් ඒ සටි නැවතත් පුල් කිරීම මිඩ් විකට් කලාප හැර ලකුණු 6යි සමරු 154යි ලකුණු 154ක් වාර්තා කරනවා පන්දු 103ක් තුල ලකුණු 300 සීමාව වාර්තා වෙනවා ලකුණු සමරු වෙත නිපන්දුවක් විය යුතුයි බීමර් පන්දුවක් ඉහළින්ම ඇදී යනවා නිපන්දුවක් ලකුණු 6යි කට් පහරක් එල්ල කරනවා එක්ස්ට්‍රා කව කලාපෙන් ලකුණු 4ක් ලැබෙනවා 36 පන්දුවක් තුල
326 වෙනි ලකුණ ලැබෙනවා මේ අවස්ථාවේදී රිසල් සමරුගේ පිටෙන් නැවතත් දෙවන්ත ලකුණු 6ක් වාර්තා වෙනවා. නැවතත් ඔහුගේ 17 වෙනි 6 පහර ලැබෙනවා පිටෙන්. 178 වෙනි ලකුණ. අකන ඩ්‍රයිව් කිරීම කව කලාපය හරහා ලකුණු 4ක් ලැබෙනවා. ඉතිරි වාදයේ නැවතත් ඩ්‍රයිව් කිරීමකට ලක් කරනවා. පන්දු ඇදිනවා. පන්දු 4 සීමාව පසු කරන විට රිසල් සමරු 187 වෙනි ලකුණ ලබා ගන්නා විට සමරු ඉහළින් පහරක් එල්ල කරනවා. කව කලාපය හරහා නැවතත් ලකුණු 4ක් ලැබෙනවා. නැවතත් ඔහුගේ 18 වෙනි 6 පහර 198යි රිසල් සමරු. මෙවර ඔහුගේ ලකුණු 200 වාර්තා වෙනවා. ලකුණු 2ක් ලැබෙනවා. ඔහුගේ කුළුඳුල් ලකුණු 200 වාර්තා වෙනවා කණ්ඩායම වෙනුවෙන්. කව කලාපය හරහා ලකුණු 4යි සමරුගේ පිටෙන්. පන්දු වාර 4ක් තුර ලකුණු 41යි එක කඩුල්ලක් ලබාගෙන. ෆුල් ටොස් පන්දුව නැවතත් සමරුගේ 20 වෙනි 6 පහර. ඒ සනිට වන්නේ 360 වෙනි 69 වෙනි ලකුණ. පන්දු රකින්න අන් දෙතෙන්. සමරු නැවතත් ඩීප්ස් කෝලෙක් චීසිට ඉතාමත් අගනා උඩ පන්දු වර රැක ගන්නවා. සමරුගේ නිම නමසන් වෙනවා. ලකුණු 214යි පන්දු 132ක් තුල. ඉතාමත් හොඳ ඉනිමක් දියත් කරා කණ්ඩායම වෙනුවෙන්. 42යි පන්දු 4යි සලර්. ෆුල් ටොස් පන්දුවට සලර් පහරක් එල්ල කරනවා. කඩුල්ල ඉදිරියේ පාදයේ වදින පන්දුව නියත දෙවි යාමක්. සංකේතයේ පිටෙන් ලැබෙන ප්‍රථම 4 වේ යුතුය. පන්දු 4 සීමාව පසු කරන විට ලකුණු සංඛ්‍යාව 384යි. වේගවත් පිටිහරන. රියංගට පන්දු පාරක් ලකුණු 2ක් කරා පැති මාරු කරනවා. පන්දු පාරක් එල්ල කරනවා. අයියලි මෙත යන ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 400 සීමාව පසු කරනවා මේ අවස්ථාවේදී. සාන්ත අන්තෝනි කණ්ඩායම ප්‍රථම වතාවට ලකුණු 400ක් ලබා ගන්නවා තරගාවලියක. පන්දුවර 54 තරගයක වැඩිම ලකුණු ලබා ගන්නවා සාන්ත අන්තෝනි කණ්ඩායම ප්‍රථම වතාවට ලකුණු 400ක්. තවත් පන්දු පාරක් ලකුණු 4යි. තවත් ලකුණු 4ක් ලබා ගන්නවා. මිඩ් විකට් කලාපයෙන් ඇදී යන සලස්සන්නේ. පන්දු පාරක් එල්ල කරනවා. ලකුණු 4ක් විය යුතුය. පසුපස ක්‍රීඩකයෙක් කමා යනවා. ලකුණු 1යි ලකුණු 2ක් කරා පැති මාරු කර ගන්නවා විහඟ. ඒ අනුව විහඟ ලකුණු 17 දක්වා ඉහළ නංවා ගන්නවා. ඔහුගේ පෞද්ගලික ලකුණු ප්‍රමාණය පන්දු 19ක් තුලදී. තිබෙන සංකේතව පන්දු 19කට දැන් ලකුණු 17යි. පන්දු පාරක් එල්ල යනවා. උඩ පන්දුවක් දැවි යනවා. විහඟ දැවි යනවා. ඒ අනුව 413 නතර වෙනවා සාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය. අද දවසේදී 40 පන්දුවර 48යි පන්දු 3ක් තුලදී සියලු දෙනා දැවි යනවා. මේ දෙදෙනාගේ සබඳතාවය ලකුණු 33ක් පන්දු 35ක් තුලදී අනර්ග ඉනිමක් ක්‍රීඩා කරා. අද දවස පුරාම සාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජයේ සියලුම පිතිකරුවන් ක්‍රීඩකයන් බෑක්වර්ඩ් පොයින්ට් cover mid on mid off ඉල්ලීමක් කරනවා ආන්ද්‍රයා මාතිට. දෙවි යනවා. ප්‍රථම කඩුල්ල බිඳ දමනවා. යනවා ප්‍රථම කඩුල්ල ආන්ද්‍රයා අමාතිව දවා ගන්නවා. ජූඩ් ෂෙනල් උඩ පන්දු අරා ගිලිහෙනවා.
මනුජ්‍ය බිම්සරාතින් උඩ පන්දුව ගිලිහෙනවා. නැවතත් නිමන්ත. ඔව් දැවි යනවා. කෙලින්ම කඩුල්ලේ වැටෙනවා. ඒ අටුව දෙවනේ කඩුල්ලයි බිඳ වැටෙන්නේ. නැවතත් ජූට් චැනල්. ඔව් දැවි යනවා. තුන්වෙනි කඩුල්ල බිඳ වැටෙන්නේ. ඒ ජූට් චැනල් ලබා ගන්න දෙවන කඩුල්ලයි අද දවසේ. ලකුණු 11යි කඩලු 3යි. ඔව් දැවි යනවා. ෆ්‍රැන්සිස් නිමන්ත කෙලින්ම කඩුල්ලේ දැවටෙනවා පීතුකරුවාගේ. ඒ හතරවෙනි කඩුල්ලයි බිඳ වැටෙන්නේ. මීට වඩා වෙනස් පිය එක. ඔව් පන්දු පාරක් එල්ල කරනවා. ඒවර ලකුණු 4ක් ලබා ගන්නවා. ප්‍රථම ලකුණු 4 ඩීප් ස්ක්වාලෙක් කලාපෙන් ඇදී යන්නේ ලකුණු 4යි. සයිබ් පන්දුවේ පාර දෙන ක්‍රීඩකයා. උඩ පන්දුවක් ලෙස ඇදී යනවා. රැක ගැනීමේ ක්‍රීඩකෙක් නෑ. මිඩ් විකට් කලාපෙන් මේ දැන් පසු කරන ලකුණු 4යි. අජේ සතු ඉන්නේ. පන්දු පාරක් එල්ල කරනවා. එහි සිටිනවා නිමන්ත ෆ්‍රැන්සිස් නිමන්ත. ඔව් ලකුණු 4යි. ඉතා දුර්වල පන්දු රැකීමක් ෆ්‍රැන්සිස් නිමන්ත. පන්දු පාරක් එල්ල කරනවා. එලි මැදියා ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 4ක් ලබා ගන්නවා. උඩ පන්දුවක් එහි සිටින සමරු නිමේෂ් මේ තුන්වෙනි උඩ පන්දුව ඔව් රැක ගන්නවා. ප්‍රහාරාත්මක පිතිකරුවා ජූට් චැනල්ට හිස රදයක් වුණ පිතිකරුවා මේ දැන් දැවි යනවා. හතරේ පාරවල 4ක් එල්ල කර ක්‍රීඩකයා ලකුණු 17ක් ලබා සිටියේදී පන්දු 13කට ඔහු දැවි යනවා. ඔව් දැන් පන්දු රකින්නම් වලල්ලක් ආකාරයෙන් පන්දු රකින්නේ. ඔය එක ලකුණක් කරා පැති මාරු කරගන්න. ඔව් ලකුණු දෙකක් ලබා ගන්නවා. පන්දු පාරක් එල්ල කරන ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි. ඔහු ඉල්ලීමක් කරනවා. ප්‍රබල ඉල්ලීමක්. දැවි යනවා. එවර දැවි යනවා. පන්දු පාරක් ඩීප් ස්ක්වාලෙක් කලාපෙන් ඇදී යන්නේ ලකුණු 4ක් ලබා ගන්නවා. පිතිකරුවා. ඔව් උඩ පන්දුවක් ෆ්‍රැන්සිස් නිමන්ත දැවි යනවා. RC 14ක් වැනි දැවැන්ති ඉලක්කයක්. ඒවර වයිට් පන්දුවක් ලකුණු 4ක් විය යුතුයි. අතිරේක ලකුණු 4ක් විය යුතුයි. ඕලා අතිරේක ලකුණු 4ක්. මේ ඔහු යවන දෙවන පන්දු වාරය ලකුණු 15කට. පන්දු පාරක් එල්ල කරන ලෝන්නෝ ලකුණු 72යි කඩලු 7යි. පන්දු පාරක් එල්ල කරන තවත් හතරේ පාරක් ස්ක්වාලෙක් කලාපෙන් ඇදී යන්නේ. පන්දු පාරක් එල්ල කරනවා. තවත් ලකුණු 4ක් විය යුතුයි. පසුපස දිව යනවා. මනුජ දැන් ලකුණු 4 සීමා පසු කරනවා. සමායන අනුජට හැකියාවල් ලැබෙන්නේ ලකුණු 13ක් ලබා දී. විහඟ නැවතත් ඔව් උඩ පන්දුව රැක ගන්නවා ඩිවොන් ෆෙඩරිකෝ සිටෙහි. ඒ අනුව තුන්වෙනි කඩුල්ල බිඳ දමනවා. නැවතත් විහඟ දිවෙනවා. උඩ පන්දුව ෆ්‍රැන්සිස් නිමන්ත එහි සිටින ඔව් දැවි යනවා. ඒ විහඟ දවා ගන්න හතරවෙනි කඩුල්ලයි. පන්දු පාරක් එල්ල කරනවා. ලකුණක් කරා පැති මාරු කරගන්න. නැවතත් උඩ පන්දුවක් සංකේත රැක ගන්නවා. ඒ අනුව සියලු දෙනා දැවි යනවා ලකුණු 100. කපනෙල්ල කණ්ඩායම